English Pulse. Hello dear students, welcome to my YouTube channel. ඉතින් අපි අපේ YouTube channel එකකින් බලාපොරොත්තු වෙනවා මේ ළඟ මෙන් O level විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා ඔයාලට අවශ්‍ය වැදගත් කරුණු ගැන ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් මේ වගේ විශේෂ කරුණු දැනගන්න දිගටම රැඳෙන්න අපේ YouTube channel එකත් එක්ක. ඉංග්‍රීසි භාෂාවේන වැදගත්ම පාඩමක් තමයි tenses කියන්නේ. ඉතින් ඒ tenses වලින් අපි මුලින්ම කතා කරන්න හිතුවා simple present tense ගැන. ඇත්තටම මොකද්ද මේ simple present tense කියලා කියන්නේ? simple present tense අපි සිංහලෙන් කිව්වොත් එහෙම simple present tense කියලා කියන්නේ සරල වර්තමාන කාලය. simple present tenses අපි කොහොමද අඳුරගන්නේ? simple present tenses භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදීද? අපි habit එකක් වශයෙන්. මොකක් මේ habit එකක් කියන්නේ? habit එකක් කියන්නේ අපි නිතරම පුරුද්දක් වශයෙන් දිනපතා සිදු කරන දෙයක් තමයි මේ habit එකක් කියලා කියන්නේ. ඉතින් අන්න අපි එතනදී simple present tense භාවිතා කරනවා. ඊළඟට අපි භාවිතා කරනවා facts, general truth. ලෝකයේ අපි කියනවා වෙනස් කරන්න බැරි දේවල්. මේ ලෝකයේ මේ සත්‍ය. ඉර නගිනවා, ඉර බහිනවා. මෙන්න මේ වගේ දේවල් වලදී අපිට පුළුවන් simple present tense use කරන්න. අපිට තවත් විදිහකට යොදා ගන්න පුළුවන් අපි feeling එකක් කියනකොට අපි like එකක්, dislike එකක්, emotion එකක්, ඒ කියන්නේ අපේ හැඟීමක් ගැන අපි කැමති දෙයක්, අකමැති දෙයක් අපිට කියන්න ඕන නම් අපි නිතරම use කරන්නේ simple present tense. ඊළඟට අපි එමු කොහොමද මේ simple present tense වාක්‍යයක් build කරන්නේ? එහෙම නැත්නම් මේ වාක්‍යයක් කොහොමද ගොඩනගන්නේ කියලා බලන්න. simple present tense වලදී අපි වාක්‍ය රටාව sentence pattern එක ගත්තොත් එහෙම subject plus base verb plus rest. subject කියලා කියන්නේ අපි කර්තෘ, ඒ කියන්නේ මේ වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා. ඊළඟට අපි තියෙනවා base verb එක. ඊළඟට අපිට තියෙනවා rest එක. මෙතනදී base verb එක ගැන පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද base verb එක කියන්නේ අපි කිසිම වෙනසකට ලක් නොකර ing form නැති past verb එකක් නොවන base verb එකම පමණයි අපි මේකට දාන්නේ. එතනදී අපි දැනුවත් වෙන්න ඕන. ඊට පස්සේ අපේ වාක්‍ය රටාවේ ඉතිරිය අපිට හිම තියාගෙන යන්න පුළුවන්. example එකක් විදිහට අපි අරගෙන තිනවා I go to school, මම පාසල් යනවා. she goes to school, ඇය පාසල් යනවා. මෙතනදී ඔයගොල්ලන්ට මෙතන මේකේ වෙනසක් පේන්න පුළුවන්. I go to school කියන එකේදී go වචනෙත්, she goes to school කියේදී මේ go කියන වචනෙට es add වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි I, we, you, they කියන plural noun වලදී අපි ක්‍රියාවට එහෙම නැත්නම් verb එකට es, ies කිසිම දෙයක් add කරන්නේ නැහැ. නමුත් අපි single noun එකක් යොදනකොට අනිවාර්යෙන් මේ es, ies භාවිතා කරනවා ක්‍රියාවට. හැබැයි මතක තියාගන්න ඕනේ මේ es, ies යොදා ගැනීමෙන් මේ ක්‍රියාවේ තියෙන වර්තමාන කාලය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට එන වැදගත් තවත් කොටසක් තමයි කොහොමද අපි simple present tense එකක් කියලා හරියටම තවත් identify කරගන්නේ. ඒකට අපිට words ටිකක් දීලාම තියෙනවා. අපි බලමු මේ words මොනවද කියලා. පළවෙනි එක තමයි always. always කියන්නේ සෑම විටම, usually කියන්නේ සාමාන්‍යයෙන්, often බොහෝ විට, sometimes සමහර වෙලාවන් වලදී, never කවදාවත් නැහැ, every day සෑම දිනකදීම, every week සෑම සතියකදීම, every month සෑම මාසයකදී. ඉතින් මෙන්න මේ වචන ටික තියෙනවා නම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් අනිවාර්යෙන් මේක simple present tense වාක්‍යයක් කියලා. ඉතින් මේ වචන ටික පාඩම් කරගත්තත් අඩුවක් වෙන්නේ නැහැ. මොකද මේක O level වලින් එහාට ගියත් ඔයාලට අනිවාර්යෙන් ඕන වෙන දෙයක් නිසා. උදාහරණයක් විදියට ඔයගොල්ලන්ට තියලා තියෙනවා I always brush my teeth in the morning. දිනපතාම වගේ දත් මදිනවා උදෑසනට. she goes to school every day. ඒ දිනපතාම පාසල් යනවා.
ඊළඟට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලදී තවත් වැදගත් දෙයක් තමයි කොහොමද නෙගටිව් ෆෝම් එක නෙගටිව් සෙන්ටෙන්සස් එක. ඒ කියන්නේ නැත්ත අර්ථය දෙන වාක්‍ය ඛණ්ඩය ගොඩනගන්නේ කියලා. ඉතින් මේකත් හරිම සරලයි. අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් භාවිතා කරපු සෙන්ටෙන්සස් පැටර්න් එකමයි ඒ වාක්‍ය රටාවමයි. හැබැයි මෙතනදී do not does not කියන වචන දෙක ඇඩ් වෙනවා. ඉතින් කොහොමද මේක ඇඩ් වෙන්නේ? මුලින්ම subject do not or does not plus base verb plus rest. ඒ කියන්නේ කර්තෘ do not or does not වචන දෙකෙන් එකක්, ඊළඟට base verb එක, ඊට පස්සේ rest එක. මෙතනදී do not සහ does not අපි දාන්නේ කොහොමද? අපේ කර්තෘ I, we, you, they වගේ plural නාම පදයක් නම්, ඒ කියන්නේ බහුවචන නාම පදයක් නම් අපි දාන්නේ do not. he, she, it වගේ single noun එකක් නම්, ඒක නාම පදයක් නම් අපි භාවිතා කරන්නේ does not කියන වචනේ. එන්න මෙතනදි සැලකිලිමත් වෙන්න ඕනේ do not බහුවචන වලදී does not ඒක වචන වලදී දාන්න. එක්සැම්පල් විදියට ඔයාලට දීලා දෙනවා I don't like cold drinks. මම සීතල පානයන් වලට කැමති නෑ. මෙතනදී ඔයගලන්ට මතකයි මම කිව්වා simple present tense use කරනවා කියලා. like dislikes වලදී මෙන්න මේ ඒකට උදාහරණයක් තව තියෙනවා he doesn't watch TV at night. ඔහු රාත්‍රී කාලයේදී TV නැරඹීමට කැමති නැහැ. අද මගේ වීඩියෝස් වලින් මම ගෙනාව simple present tense ගොඩාක්ම simple විදියට මම හිතනවා ඔයාලගේ අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ ඔයාලා ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක කවදාවත් අතාරින්න එපා. ඔයාලා ලෝකෙ කොතන ගියත් ඉංග්‍රීසි කියන විෂය ඉංග්‍රීසි කියන භාෂාව අනිවාර්යයෙන් ඕන වෙනවා. ඉතින් දවස් අලුත් දේවල් එකතු කරගන්න මගේ වීඩියෝස් බලවට ස්තුතියි. නැවත මේ වගේ වීඩියෝස් බලන්න මගෙත් එක්ක එකතු වෙලා ඉන්න.